යම් තැනකින් උපකාරයක් ලැබෙනවා නම් ඒ උපකාරය ලැබෙන කෙනාට ද්‍රෝහි වෙන්න එපා. ගහක් යට ඉඳලා ගහේ කොළ කඩන එකත් මිත්‍රද්‍රෝහිකමක් කියලා ඒ තේමිය කුමාරයා ඉස්සල්ලාම කට ඇරලා කියන බණ තමයි ඔය පිරිත් පොතේ තියෙන්නේ, සූත්‍ර පොතේ තියෙන්නේ මොන සූත්‍රය කියලාද? මිත්තානිසංස සූත්‍රය. යමෙක් මිතුරන් හට ද්‍රෝහි නොකරයි නම් හැම විට ඔහු ගමකට හෝ නියං ගමකට ගිය විට ඔහුට හැම සැප සම්පත්ම පහළ වෙනවා කියලා අර මිත්‍රද්‍රෝහි නොවීමේ තමන්ට උපකාරයක් කරපු කෙනාට ආය කවදාවත් අපකාරයක් කරන්න එපා. ඒ උපකාරයක් කරපු කෙනෙකුට මිත්‍රද්‍රෝහි වෙලා නැත්නම් උදව් කරපු කෙනෙකුට මිත්‍රද්‍රෝහි වෙලා නැත්නම් ගහකින් වැටුණත් මැරෙන්නේ නැහැ කියනවා. ඒකට පිහිටක් ලබනවා කියනවා. වසවිස අහුවෙන්නේ නැහැ කියනවා. එයා මේ පවුලෙම පිළිගන්න කෙනෙක් වෙනවා කියනවා. ඒ නිසා මිත්‍රද්‍රෝහි වෙන්න එපා. කළ උපකාර සිහි කරන්න. ඔන්න ඔයාලගේ ජීවිතේ තව පියවරක් ඉස්සරහට පනින්න. කොහොමද පනින්නේ? ඔබ මෙච්චර කාලයක් කලේ පින් පොතක් ලියපු එක. මම මෙහෙම පින් කළා තියෙනවා, මම මෙහෙම පින් කළා තියෙනවා, මම මෙහෙම පින් කළා තියෙනවා කියලා කාලයක් ගියාට පස්සේ යකෝ මම කෙරුමනේ කියලා එනවා. මං යකෝ කෙරුමනේ කියලා හිතෙනවා. දැන් පියවරක් ඉස්සරහට යන්න. දැන් පුළුවන් නම් පිනුත් ලියන්න. දැන් වෙනම පොතක් අද ඉඳලා ඕපන් කරන්න. මට අහවලා මෙහෙම උදව්වක් කළා. අනුන් කරපු උදව් ලියන්න. එතකොට ඔයාලට ওই බනින්න හිතෙන එක අඩු වෙනවා. නුරුස්සනකම් අඩු වෙනවා. ඒක පින් පොතට වැඩිය කෝටි වාරයක් නිවනට ළඟයි. ඇත්තටම නිවනට ළඟ පින් පොත නෙවෙයි. නිවනට ළඟ අනුන්ගේ උපකාර සිහි කිරීම. දැන් ওই කට්ටියත් එක කෙල ගන්න යනකොට රණ්ඩු වෙන්න යනකොට පින් පොත මතක් වෙනවා. ගෙවල් වල ගෑණි මිනිහා රණ්ඩු වෙනකොට පින් පොත මතක් වෙනවා. ওই දරුවොත් එක රණ්ඩු වෙනකොට පින් පොත මතක් වෙනවා. නිවුස් බලනකොට පින් පොත මතක් වෙනවා. නෑ. ඒ වුණාට මිනිස්සුෙකුට බනින්න හිතෙනකොට මේ මිනිස්සයා කරපු උදව්වක් මතක් හිතුනොත් කොහොමද මේ මිනිස්සයාට බනින්නේ? මේ ගෙදරින් බත් කටක් හරි කාලා තියෙනවානේ. මට එදා වැස්සට කුඩේ හරි දුන්නානේ. ඇත්තටම ගෙවල් වල මිනිහලා කොහොම හරි කොච්චර රන් වුණත් ওই මිනිහලා කණ්ඩ ගෙදෙට්ට ගේනවනේ. මේ මිනිස්සයා ගෙනාපේවනේ කන්නේ. මේ මිනිස්සයා දුන්නේ වනේ අඳින්නේ. ඒ මිනිස්සේ හදපු ගෙදරනේ ඉන්නේ. අනිත් මිනිස්සු මගේ පැත්තට එන්නේ නැතුව මම පරිස්සම් වෙලා ඉන්නේ මට පඹෙක් හරි මිනිහෙක් විදිහට ඉන්න නිසානේ කියලා මිනිහාගේ ගුණ සිහි කරනවා. බවලතාගේ උනා ගෑණිගේ කට කොච්චර සැර වුණා. ඔයාලට කැමැති ආදරේ නොලැබුණා තුන් වේල උයලා දෙනවනේ. රෙදි ටික හොදනවනේ 16ක් වගේ. පැටවු ටික බලා ගන්නවනේ 16ක් වගේ. තමන්ගේ ඕනෑ එපාකම් ඉෂ්ට කරනවනේ 16ක් වගේ. මරණාධාර සමිතියට අර සමිතියට මේ සමිතියට යනවනේ හැම එකටම. ඉතින් ওই ගෑනුත් එක මොකටද නම් රණ්ඩු වෙනවද? දොස්පරොස් කියනවා. පුළුවන් නම් පින්වතුනි කෙලෙහි ගුණ සැලකීමේ පොතක් ලියන්න. අහවලා මට මෙසේ උපකාරයක් කළා. අහවලා මට මෙසේ උපකාරයක් කළා අපි සරණ ගිය මගේ බුදුරජාණන් වහන්සේ එක්තරා ජීවිතයක තමන්ට උදව්වක් කරපු මේ ගමෙන් ගමකට යද්දි පුංචි උදව්වක් මට මතක නැහැ මොකක් හරි වතුර ටිකක් හරි පුංචි උදව්වක් කරපු කෙනෙකුට කිව්වා ඔය මම අනාගතේ මට සැපක් ලැබුණොත් මම ඔයාට උදව් කරන්නම්. ඔයා ඕනම දෙයක් ඉල්ලගෙන එන්න කිව්වා මන් ළඟට. මෙයා රජ වුණාට පස්සේ අර උදව් කරපු මිනිස්සයා ආවා. රාජ්‍ය සභාවේදී කිව්වා මම ඔබට උදව්වක් කළා තියෙනවා රජතුමනි මතක නැද්ද කියලා. ඊට රජතුමා කිව්වා මතක් වුණා. අනේ ඔබ මට උදව් කළා කියලා සිංහාසනේ නැගිටලා ගිහලා බදාගත්තා. ඔබට මොකද්ද ඕන කෙලෙහි ගුණ වෙනුවෙන් කිව්වා. මට රජ වෙන්න ඕන කිව්වා. රජතුමා උටුන්න ගලවලා දීලා රජකම දුන්නා කෙලෙහි ගුණ වෙනුවෙන්. මගේ බෝධිසත්වයෝ
ඉතින් සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා මිහි මඩලින් මගේ බුදුරජාණන් වහන්සේ නැගිටලා ඉස්සල්ලාම කරපු කෘත්‍ය මොකද්ද? ජයසිරි මහ බෝධීන් වහන්සේ දිහා බලාගෙන කෘතගුණ සැලකුවා. කෝ අපේ කෙලෙහි ගුණ? කෝ දුවේ කෝ පුතේ අපේ කෙලෙහි ගුණ? අම්මා අප්පට කෙලෙහි ගුණ දක්වන එකද ඔය? මේ මිනිසුන්ට ගින්දර දෙන එක. එනිසා උඹලා හිතපල්ලා, හිතෙන් හිතපල්ලා මම කොහොමද අම්මට කෙලෙහි ගුණ දක්වන්නේ, තාත්තට කෙලෙහි ගුණ දක්වන්නේ, ගුරුවරුන්ට කෙලෙහි ගුණ දක්වන්නේ, උදව් කරපු අයට කෙලෙහි ගුණ දක්වන්නේ. කෙලෙහි ගුණ කියන්නේ අධර්මයක් කරන්න කියලා නෙවෙයි. නරක යෝජනාවට කැමති වෙන එක නෙවෙයි කෙලෙහි ගුණ කියන්නේ. තමන්ගෙන් අයහපතක් වෙන්න දෙන්නේ නැති එක. හරි. ඊට පස්සේ මේ විදිහට මිත්‍රද්‍රෝහී වීම, මිත්‍ර පූජක ගාථා කියලා කියනවා. මේ මිත්තානිසංස සූත්‍රයේට මිත්‍ර පූජක ගාථා. ඔයාලා දන්නවද කොයිතරම් පින් කළත් කෙනෙක් මිත්‍රද්‍රෝහී වුණොත් ඊළඟ ජීවිතේ ඉස්සෙල්ලාම විපාක දෙන්නේ මිත්‍රද්‍රෝහී වීමේ විපාකය. සියලු පින් යට යවන්න පුළුවන් මිත්‍රද්‍රෝහී වීම කියන පාපයට උදව් කරපු කෙනා අමතක කරන එක. අපි කියමු මොන අමාරුයි බඹසර රකින්න කියලා. මුළු ජීවිතේම බඹසර රකින්නවා කෙලෙහි ගුණ නැහැ. මරුණාට පස්සේ හොඳ ලෝකෙ කියයි. හතර පොයට සිල් ගන්නවා අම්මා අප්පට කෙලෙහි ගුණයක් නැහැ. උදව් කරපු කෙනෙකුට කෙලෙහි ගුණයක් නැහැ. ඔයාලා කියන්නේ දිව්‍ය ලෝකෙ කියයි. කෙලෙහි ගුණ නැති එකෙක් දෙව්ලොව ඉපදිලා නැහැ. කෙලෙහි ගුණ නැති එකෙක් දෙව්ලොව ඉපදිලා නැහැ. ඔබ දෙස බලන්න. ඔබ කෙලෙහි ගුණ නැති කෙනෙක් නම් ඔබට දෙව්ලොව වෙයිලා. ඒ පාපයෙන් මිදෙන්න උදව් කරපු අයට අපකාර කරන්න එපා. මිත්‍රද්‍රෝහී වෙන්න එපා.